මේ ඇස්වල කඳුළු එන එක පෙන්වන්න කියලා හඳුනන. මම ඉතින් පෙන්වලා තමයි බලන්නේ. එතකොට මෙතන දැනගත්තේ Facebook එකේ. මම ඊ හඳුනන කතා කරා හිටා. ඊට පස්සේ කිව්වා පාන්දරම එන්න මේ එනවා කියලා. ඊට පස්සේ තමයි ආවේ. කරන සේවය ගැන මොකද කියන්නේ? ඇත්තටම ගොඩාක් වටිනා දෙයක්. කියන්නේ මේ පළාත් වල එහෙම නැහැ නේද? ඇත්තටම නැහැ නේද? දැන් මේක මේ වගේ දෙයක් ඇවිල්ලා තියෙනවා. දැන් අපිටත් ඒ ආසින් බැලුවොත් දැන් මේක මෙතන බලලා යනවා තවත් මිනිස්සු වෙනවනේ. සාමාන්‍ය එක මනුස්සයෙක් දැන් බෙහෙත් වලකට යන රුපියල් 1000ක්. මේ වගේ 10 දෙනෙකුට හරි අපිටත් පුළුවන්. කතාව එකනේ මනුස්සයෙක් ඇහක් කියන්නේ දෙකට දුකට දෙයකට පිටක් වෙනවා. මේ සංසාරේ කොහෙද තැනක තියෙන්නේ? නිසා එහෙම මම බලාපොරොත්තු වෙන ඉදිරියට ඒලා හම්බෙන්නේ. නවම්දුරු. ඇහක් කියන ගොඩක් වටින දෙයක් නේ. ඔව් ඇහක් කියන්නේ වැඩක් නැහැ නේ ඉතින්. මේ නැතුණාට පස්සේ ඉඳලා මේ උග කරගන්න එකට වටින්නේ. දැන් ගියක් වෙලා ඇහක් නැතුණාට පස්සේ කියන්නේ පේන තුන වැඩක් නැහැ නේ. ඉතින් ඉස්සලා ඕන දෙයක් කරගන්න. ඒ නිසා ඒ ඇත්තටම මේ හම්දුරු අපේ ලොකු පිනක් ඇති. මේකට වෙන්න. මම කලින් මේ බැලුවා Facebook එකේ බැලුවා මම හඳුරු මිනෝංගල පැත්තේ තමයි තිබ්බේ ඇඩ්‍රස් එක. ඒතරයි අපිට කාලවලට යන්න බැරි නිසා එහෙම ඇදිලා ගියා. දැන් මේට ආපු එක කියන්නේ ළඟට ආව කියන්නේ ඒක පිනන්නේ. ඒ නිසා බලනවා දැන් මේකත් ඇවිල්ලා බලලා හඳුරු අම්මෙන්ට පළවෙනි දවසනේ ආවේ. ගොඩක් කට්ටියත් ඇවිල්ලා වෙච්ච කරා යනවනේ. බලමු ලබන පාර වෙනකොට කොහොමද කතා කරමු. ඔව් කියන්නකෝ. පේන්නේ අපේ හඳුරු. ඇස් දෙකේමද? ඔව් මේ කඳුළු වෙනවා. ඒ කඳුළු එක කඳුළු පුරෝප ගතියක්ද තියෙන එළියට වැටෙනවද? පුරෝප ගතියක් තියෙන. කබේ එළියට වැටෙන්නේ නැහැ. වැටෙන්නේ කඳුළු කරනවා. කහනවද? ඇස් කහනවද? උදේට කහනවා. වැඩි දැම්ම වගේ කියනවද? නෙවෙයි. එහෙම නැහැ. පෙන්නම ළඟ පොත් පේනවද? නෑ පේන්නේ නැහැ. අර කෙනෙක් අඳුර ගන්න නැත්නම් මාරුද? දැන් මෙතන දැක්කේ ඉඳලා නගේ ඉඳලා දැක්කා. අර හරින්න කට එහෙම කියන්න බෑ. දෙකෙන් පේන්නේ නැහැ. මොකක්ද උනේ වැඩ? මට මොකද තේරෙන්නේ අවුරුද්දක් කියලා තමයි තිබ්බේ. ඔය ස්පීඩ් දාලා බෙච්චිරුද? මොකද තේරෙන්නේ? අයිනම් කමන්නේ. ඉතින් කෙරුවා නම් ඉන්ජෙක්ෂන් ගහනවා ලේසර් කරනවා. අපි හඳුනන සිංහල පේට්ටුවක් තමයි අර පොල්තේ තමයි උගේ ගියව ගන්න ඒ වගේ තමයි. හරි මම බලන්නම්කෝ ඈ. සීනි තියෙනවද? අනෝලු පොට්ටපොල් තීමුදු බිල සූතු පිළේක තීමුදු පිළේක ස්නෑඩිය දුර්වල සුදත් ඇවිල්ලා තියෙන්නේ. ඒ දෙකටම ගැලපෙන්න බෙහෙත් ටික කරගෙන යන්න. කොහොම හරි අඩු කරලා දෙන්න. එහෙමයි. ඔයාගේ රැකියාව මොකද කියලා විස්තර කරන්නේ? මේ ලෙඩේට හොඳ නැත්තේ අවුව. අවුව. අද අවුදර වදින්න හොඳ නැහැ. හරි? නිදි මරන්න හොඳ නැහැ. වැඩිපුර කේන්ති ගන්න හොඳ නැහැ. ඊළාට ඔයගේ දුක් වෙන්න හොඳ නැහැ. ඇහැ ගැනවත් කල්පනා කරලා දුක් වෙලා අනරදුල්ල එහෙම වුණොත් ඒකත් ස්නායු වලට බලපාන. සාමාන්‍ය ලෙඩ අතර හොඳම නැති දෙයක් තමයි ස්නායු. තේරුණානේ? ඇහික සුදක් ආවම අපිට සුද කපන්න පුළුවන් බේටිය දාන්න. නමුත් ස්නායු වල කපන්න බෑ. ඒක ඔළුවෙන් එන එක. ඒක උඟාක් ඇදෙන නිජ බන්නට අවුෙන්නේ නැහැ. අර මම කියපු කරුණ ටික. කේන්ති යන කඳුළු ගන්න දුක් වෙන අයිට. එහෙනම් ඒ විදිහට බෙහෙත් කරගෙන යනවා. ඔයාට හිතේ සතුටින් ඉන්න ඕනේ. මේ ඇස්වලට මනස මට අර මේක මම එහෙම රේසින් දුක් වෙන මනුස්සය නෙවෙයි. අනිත් එක නේ හැමදේම දැකලා තියෙන තමයි ජීවිතේ මේ කතා කරන පොඩ්ඩක් අත්වල මොනික් දැක්කුල දෙකක් අත්වල විතුන්. මේ අවුව වැඩ කරන කැප්පෙදා කරන්නේ එහෙමවත් හොඳ නැහැ. ඒකයි මොකද අවුව. සාමාන්‍ය රුධිර වදන චුට්ටක් එහෙම වුණාර කමන්නේ. නැත්තම් මේ අත්හනේ